අයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. මේකේ තියෙන ඉතින් මම ගස් ලැබු වීමක් හැදුව විදිය. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලන අතරතුර මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ ගස් ලැබු ගෙඩිය හොඳට හොදගෙන තිත්ත ඉවත් කරගත්තා. මේක බෙන්ඩර් එකක් නැතුව අපිට හදන්න පුළුවන්. බෙන්ඩර් එකක් දාලා හදන්නත් පුළුවන්. බෙන්ඩර් එකට දාලා බෙන්ඩර් එකක් නැත්තම් මේ විදිහට අතින් හදන්නත් පුළුවන්. දෙකම එක වගේ. ඉතින් එකම රස තමයි. පහසුවෙන් හැදුව විදිහ තමයි මේක. බලන්නකො ලස්සනද කියලා වීඩියෝ එකේ ඉතින්. මම අද අයිස් කැට එකතු කරගන්නේ නැහැ. සාමාන්‍ය වතුරෙන් තමයි හදන්නේ. කැමති කෙනෙකුට අයිස් කැට එකතු කරගන්නත් පුළුවන්. සීනි, ලුණු, දෙහි සහ ගස් ලැබු දාලා ඉතින් රසවත් බීමක් හදාගන්න පුළුවන්. ඔයාලට ලේසි පහසුයි. කඩින් කෘතිම බීම ගන්නවට වඩා මේ වගේ ගස් ලැබු ගෙඩියක් අරගෙන බීම එකක් හදලා බොන්න එක ඇඟටත් ගුණදායකයි. සීනි වැඩි බොන්නේ නැති කෙනෙක් නම් සීනි අඩුවෙන් භාවිතා කරන්නත් පුළුවන්. බලන්න කොගොල්ලෝ මේ වගේ ගස් ලැබු බීමක් හදලා ඉතින්. ඔයාලා මගේ බුක් ෆෙයා එකට ගිය වීඩියෝ එක බැලුවද? බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝස් තියෙනවා. ඔයගොල්ලෝ ඒ වීඩියෝස් බලන්න. මගේ YouTube channel එක subscribe කරගෙන යන්න ගමන්. ඉතින් මේ වගේ වීඩියෝස් ටිකටම අරගෙන ඉන්නම්. බලන්නකෝ මේක මෙතනදී අර බ්ලෙන්ඩර් එකකින් කරනවා වගේ. ඉතින් අපිට බ්ලෙන්ඩර් එකක් නැති වුණාම මේ වගේ ගස් ලැබු ටික හූරලා අරගෙන මේ වගේ හොඳින් තලා ගන්න. ඒක හැදිලා ගත්තාම හොඳින් මික්ස් වෙනවා. මොකද මේ ගස් ලැබු කියන්නේ ගොඩක් හයිය දෙයක් නෙවෙයිනේ. මික්ස් වෙනවා. මේ වගේ අර හැන්ද මං දාලා කරකවන වගේ කරකුවම හොඳට මේක එනවා තලපයක් වගේ. ඒකට වතුර ටිකක් දාලා බීම හදාගත්තාම ඉතින් බ්ලෙන්ඩර් එකේ හැදුවා වගේ වෙන තමයි. දැන් මේ දෙහි ටික මිල ගන්න ඕනේ. මෙන්න මේ බීම එකට බලන්නකෝ මොකද කියලා. මේ කන්න යන්නේ. ඔන්න බීම හදලා ඉවරයි. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. බයි බයි.